Apache bike අලුතෙන් ලංකාවට ගෙන්නන්න නැද්ද අහපු අයට? Apache bike ගැන වැඩි විස්තර අහපු අයට තමයි bike.lk අපි අද මේ රිවිව් එක ගෙනාවේ. මේ තමයි upside down suspension dual channel ABS එක ලංකාවට අලුතෙන්ම ආව TVS Apache RTR 164V bike එක. Apache RTR 164V මේ බයික් එක රයිඩ් කරනකොට රයිඩර්ට හොඳ කන්ට්‍රෝල් එකක් සහ කොන්ෆිඩන්ට් එකක් ලබා දෙනවා. මේක 160cc සෙග්මන්ට් එකේ හොඳ පවර්ෆුල් බයික් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ බයික් එක ලංකාවට එන්නෙම රේසින් ඉන්ස්පයර් කරගත්තු හොඳ ඉම්ප්‍රූව්මන්ට් එක්කම. ඉතින් මේ අප්ග්‍රේඩ්ස් නිසා හොඳ පර්ෆෝමන්ස් එකක් රයිඩර්ට ලබා ගන්න පුළුවන්. මේ බයික් එකේ ඩිසයින් එක ගැන කතා කරනකොට රේසින් ඉන්ස්පයර් කරගත්ත ලුක් එකක් දකින්න පුළුවන් වගේම ඒක අපිට ෆීල් වෙනවා. මේකේ තියෙන ස්පෝර්ටි ග්‍රැෆික් ගෝල්ඩ් ෆිනිෂ් එකක් දීපු ෆ්‍රන්ට් ෆෝක් ඇලොයි වීල්ස් වගේ දේවල් වලින් බෝල්ඩ් ඩයිනමික් ලුක් එකක් බයික් එකට එකතු කරනවා. ෆ්‍රන්ට් එකේ අපිට LED හෙඩ්ලයිට් එක්ක DRL බලා ගන්න පුළුවන්. Bluetooth connectivity එකත් එක්ක fully digital meter panel එකක් Apache 160 එකට ලබා දීලා තියෙනවා. අසම සම smart option සමගින් 125cc බලයෙන් සියල්ලටම ඉහළින් TVS Raider 125 the full option bike. මේ Apache 160 එකේ ෆ්‍රන්ට් එකට අලුතෙන්ම මිලිමීටර් 37ක USD ෆෝක් ලබා දීලා තියෙනවා. මේකෙන් බයික් එකට හොඳ පිරිච්ච ලුක් එකක් ලබා දෙනවා. ඒත් එක්කම ස්ටැබිලිටි එක වැඩි දියුණු කරලා දෙනවා. විශේෂයෙන්ම ඍජු මාර්ගවල බැලන්ස් කන්ට්‍රෝල් රයිඩ් එකක් ලබා දෙනවා. ඒ වගේම වංගු ගන්නකොටත් ක්වික් රෙස්පොන්ස් එකක් ලබා දෙනවා. ෆ්‍රන්ට් ටයර් සයිස් එක 90/90/17. මේක එන්නේ ටියුබ්ලස් විදිහට. ෆ්‍රන්ට් රියර් දෙකටම කලර්ඩ් ඇලෝ වීල්ස් ලැබිලා තියෙනවා. මේකෙන් බයික් එකේ ප්‍රීමියම් ලුක් එක තවත් වැඩි වෙලා පේනවා. බ්‍රේක්ස් ගැන බලනකොට ඉස්සරහට මිලිමීටර් 270ක පෙඩල් ඩිස්ක් එකක් ලබා දීලා තියෙනවා. විශේෂම දේ තමයි මේ අලුත්ම Apache 160 එක එන්නේ dual channel ABS එක්ක. අනිත් දේ තමයි මේ බයික් එකට adjustable brakes සහ clutch levers හම්බ වෙලා තියෙනවා. මේකේ fuel tank එක බැලුවහම හොඳ aggressive muscular look එකක් දකින්න පුළුවන්. මේ දෙපැත්තේ තියෙන wings වල aerodynamic shape එකත් එක්ක හුලං කපාගෙන යන්න පුළුවන් වගේම පෙනුමත් වැඩි දියුණු කරලා දෙනවා. ඒ වගේම tank එකේ අලුත් graphic කීපයකුත් බලා ගන්න පුළුවන්. DSI Tyreshop.com හරහා දැන් ඔබේ ටයර් එක online order කරන්න. ටික ගෙවන්න. බයික් එකේ සීට් එක ගැන කතා කරනකොට මේකට ලැබිලා තියෙන ස්ප්ලිට් සීට් එක. මේකෙන් ස්පෝර්ට් ලුක් එක වැඩි වෙලා පේනවා. අනිත් එක තමයි සීට් එකට ලබා දීලා තියෙන ඩුවල් ටෝන් කලර් එක බයික් එකේ ග්‍රැෆික් වලට වඩාත් හොඳින් ගැලපෙනවා. ආසන්නව ගත්තොත් මේ අලුත්ම බයික් එක මීටර් 2ක් වගේ දිගයි. හයිට් එක ආසන්නව මීටරයක් වෙනවා. විඩ්ත් එක මිලිමීටර් 819යි. සීට් හයිට් එක මිලිමීටර් 800ක් වගේ වෙනවා. මිලිමීටර් 180ක වගේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අපිට මේ බයික් එකේ දකින්නට පුළුවන්. ඒත් එක්කම මේ වගේ බුල් පප් එක්සෝස් ඩිසයින් එකකුත් බලා ගන්න පුළුවන්. බයික් එකේ රියර් එකට ආවහම LED ටේල් ලැම්ප් එකක් දකින්න පුළුවන්. රියර් සස්පෙන්ෂන් එකට ලැබිලා තියෙන්නේ මොනොෂොක් එකක්. එතකොට රියර් ටයර් සයිස් එක 130/70/17. මේකත් ටියුබ්ලස් විදිහට තමයි එන්නේ. ඒත් එක්කම මේ බයික් එකේ රියර් එකේ අපිට මිලිමීටර් 240ක පෙට්‍රල් ඩිස්ක් එකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා සේෆ්ටි එක අතින් බය වෙන්න දෙයක් නැහැ. අලුත්ම Apache RTR 164V බයික් එකේ එන්ජින් එක එන්නේ SI 4-stroke oil cooled SOHC fuel injection විදිහට. ඊළඟ විශේෂත්වය තමයි මේ බයික් එකට රයිඩ් මෝඩ්ස් 3ක් ලබා දීලා තියෙනවා. ඒ තමයි ස්පෝර්ට්, අර්බන් සහ රේන්. ස්පෝර්ට් මෝඩ් එකේදී RPM 9250 දී කිලෝවොට් 12.91ක සහ අර්බන් රේන් කියන මෝඩ්ස් වලදී RPM 8650 දී කිලෝවොට් 11.5ක මැක්සිමම් පවර් එකක් මේ එන්ජින් එක මගින් ජෙනරේට් කරනවා. එතකොට ටෝක් එක ගැන කතා කරනකොට ස්පෝර්ට් මෝඩ් එකේදී RPM 7500 දී නිව්ටන් මීටර් 14.73ක සහ අර්බන් රේන් මෝඩ්ස් වලදී RPM 7250 දී නිව්ටන් මීටර් 14.14ක මැක්සිමම් ටෝක් එකක් ජෙනරේට් කරනවා. ඒත් එක්කම මේ බයික් එකට 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් ලැබිලා තියෙනවා. මේකේ ෆුවල් ටැන්ක් කැපැසිටි එක ගැන කතා කරනකොට ලීටර් 12ක කැපැසිටි එකක් තියෙන ෆුවල් ටැන්ක් එකක් ලැබිලා තියෙනවා.
අලුත්ම Apache RTR 164V මේ බයික් එක ගැලපෙන්නේ කාටද? ලුක් එක ගැන ගොඩක් හිතන ඒත් එක්කම performance handling අතින් හොඳ තැනක තියෙන බයික් එකක් හොයන රයිඩර් කෙනෙක් නම් ඔයා මේ තියෙන්නේ හොඳ choice එකක්. මේක daily commuting වලටත් හොඳ බයික් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. එතකොට මේකේ price එක වෙන්නේ රුපියල් 9,39,000යි. ඔන්න අපි අද review කරේ ලංකාවට අලුතින්ම ආව TVS Apache RTR 164V බයික් එක. මේකත් ඔයාලා ඉල්ලපු බයික් එකක්නේ. ඉතින් ඒ වගේ ඊළඟට අපි රිවිව් කරන්න ඕනේ මොන බයික් එකද කියලා පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. අපි ඒ බයික් එකත් අනිවාර්යෙන්ම රිවිව් කරන්න. එහෙනම් මේ වගේ අලුතෙන් වෙන බයික් ගැන අප්ඩේට් වෙන්න, බයික් රිවිව්ස් බලන්න අපේ bike.lk YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න.